ආදරණීය ජීවිතය අයිබෝවන් සාරංගි සුබම සුබ දවසක් ඔබටත් සුබ වෙන්න ජයග්‍රාහී දවසක් වෙන්න කියලා බොහොම ආදරෙන් ප්‍රාර්ථනා කරනකොට ආදරණීය ජීවිතය තුළින් ඔන්න සාරංගි මම යදාවිලා ඉන්නවා. හරි ආදරණීය ජීවිතය තුළින් හැමදාම අපි මේ විදිහට ඔබේ නිවහනට එන්නේ ඔබේ ජීවිතයට වටිනා කියන ගොඩාක් දේවල් හරි ආදරෙන් සමීප කරන්නනේ. එහෙමනම් අද දවසේදීත් ආදරෙන් අපිත් එක්ක ඉන්න කියලායි අපි මුලින්ම ඔබට ආරාධනා කරන්නේ. එහෙනම් සාරංගි අපි යමුද සුබ දවසට. යන් දිරුෂිකා. අපි සුබ දවස විශේෂාංගය මේ විදිහට ආරම්භ කරද්දී අද දිනුෂිකා සුබ දවස විශේෂාංගයෙන් කතා කරන්නේ මේ හරි අපූර්ව දෙයක් ගැන. මේක එක අතකට බැලුවොත් ආභරණයක්. ඒ වගේම මේක සමහර වෙලාවට තියුණු ආයුධයක් කියලා කියන්නත් පුළුවන්. මට හිතෙනවා ඒක ඖෂධයක් වෙන්නත් පුළුවන්. පුළුවන්. මෙහෙම අනුමාන කරන්නේ මොනවා ගැනද? ඒකනේ දැන් සාරංගි ඒක අපිට පෙන්නුවා හැබැයි උදේම අපිත් එක්ක කතා බහ කරනකොට මේ වෙලාවෙත් අපි දකිනවා. එහෙනම් අපි අද කතා කරන්න ලෑස්ති වෙන්නේ ඔබෙත් මගෙත් අපි හැමෝගෙම ආදරය කරන සිනහව ගැන. සිනහව ඇයි අපි මෙච්චර කතා කරන්නේ? අද මාතෘකාවක් විදියට සිනහව කතා කරන්න හේතුවක් තියෙනවා තමයි. හේතුවක් තියෙනවා. ඒ හේතුව මොකක්ද කියලා අද ඇවිත් ඉන්න අමුත්තගෙම අපි අහලා බලමු. අද දවසේ අපිත් එක්ක එකතු වෙනවා කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ. අයිබෝවන්. සුබෝදෑසන. හරි අපි සිනහව ගැන කතා කරනවා කියලා කියවනේ දැන් අර මේ මුලින්ම හිතෙනවා අපිට ජීවිතේ අපි මිනිස්සෙකුට උදේම දැක්කහම අපි උදේම හිනාවක්නේ දෙන්න සාරංගි. එතකොට කියන්නේ මොකුත්ම දෙන්න නැති වුණත් හිනාවක් හරි අඩු ගන්න දෙන්න කියලා. නොමිලේ දෙන්න පුළුවන් හොඳම දේ කියලා. අනිවාර්යයෙන්ම. ඉතින් ඒ නිසාම අපි කතාවට ප්‍රවේශයක් විදිහට ගමු. ඇත්තට මේ මෙච්චර හිනාව වැදගත් වෙන්නේ අපිට. ඔබ දෙපළගේ සුන්දර සිනහවත් එක්ක තමයි අද සුබ දවස වැඩසටහන ආරම්භ කරන්නේ. ප්‍රවේශයේදී සඳහන් කළා වගේ සාරංගි ඔබ දෙපළම එක පැත්තකින් සිනහව ආභරණයක් මිනිසාට. ඊළඟට ඖෂධයක්. මාවත් නිවන මගේ ඉස්සරහා ඉන්න මගේ සමීපම උදවිය, මගේ ගෙදර උදවිය, රැකියා ස්ථානයේ උදවිය, සමාජයේ හමු වෙන උදවිය නිවන. තව පැත්තකින් සිනහව ව්‍යායාමයක්. අපේ කායික සහ මානසික සෞඛ්‍ය ආරක්ෂා කරන අපි වයසට යන්නේක යම් තාක් දුරකට පාලනය කරන වළක්වන අපේ සමේ වගේම මේ මාංශ පේශිවල පවා නිරෝගීතාව ආරක්ෂා කරන. එහෙම බැලුවොත් හරියටම හරි සිනහව එක පැත්තකින් ආභරණයක්, ඖෂධයක්, චිකිත්සාවක් විදිහට අපි පාවිච්චි කරනවා උපදේශන කාර්යයන්වලදී, මනෝවිද්‍යාවේදී. ඒ වගේම අනිත් පැත්තෙන් මාවත් ලෝකේවත් නිවන්න පුළුවන් මහා සිසිලස ගෙන දෙන ජල ප්‍රවාහයක් වගේ සිනහව හඳුනා ගන්න පුළුවන්. ඉතින් අපිට දෙන්න දෙයක් නැත්තම් සාරංගි කිව්වා වගේ සල්ලි යන්නේ නැතුව මහන්සියකින් තොරව නොමිලේම ලබා දිය හැකි උතුම්ම සත්කාරයක් තමයි සිනා සත්කාරය. සිනහවකින් සංග්‍රහ කරන එක. එතකොට සිනහ වෙනකොට ඒ හිනහව ලබා දෙන කෙනා අපි දැන් මේ කියන්නේ අර උපහාසයෙන් hina වෙන එක නෙමෙයි. ඒක තමයි කිව්වේ සාරංගි ඒක ආයුධයක් කරගන්නවා සමහරු කියලා. උපහාසාත්මකව තව කෙනෙකුට ගහන්න, රිදවන්න දෙන සිනහව ගැන නෙමෙයි කතා කරන්නේ. ඒ තව සිනහවක්. ඒක අපි වෙන දවසක කතා කරමු. අපි සාමාන්‍යයෙන් උදේවරුේ සෙග්මන්ට් එකේ කතා කරන්නේ බොහොම පොසිටිව් දේවල්. දවස පටන් ගන්න මිනිස්සු මේ ආදරණීය ජීවිතයත් එක්ක. ඒ නිසා පොසිටිව් වෙන්න වෙනවා. එතකොට අපි කතා කරන්නේ තව කෙනෙක් නිවන, මාවත් නිවන සිනහව ගැන. ඒ hina වෙන කෙනාට ලොකු වාසියක් තියෙනවා. අපේ ආතති හෝමෝනය, අපිව ස්ට්‍රෙස් කරන, අපිව ආතතියටපත් කරන මේ කෝටිසෝල් වගේ හෝමෝන තුනෙන් එකකින් විතර අඩු කරගන්න හිනහව උපකාරී වෙනවා. දැන් ගොඩක් අය වැඩ වැඩි නිසා ස්ට්‍රෙස් වෙනවා. වැඩ කරගන්න තියෙන කාලය අඩු වෙලා ස්ට්‍රෙස් වෙනවා. සමහර වෙලාවට පාරේ ට්‍රැෆික් එකට අහු වුණාම ස්ට්‍රෙස් වෙනවා. කාලගුණය, දේශගුණය අසාමාන්‍ය ලෙස අනපේක්ෂිත ලෙස වෙනස් වෙනකොට ටක් ගාලා අපි ආතතියටපත් වෙනවා. සමහරුන්ට වැඩි ඕනේ දරුවන්ගේ හෝම්වර්ක් වැඩි වුණාම දෙමව්පියව ආතතියටපත් වෙනවා. ඔය කියන්නේ සිනහව නැති වෙන තැන. සිනහව නැති වෙලා අමතක වෙන. ඔව් මුහුණ නපුරු වෙලා, hina වෙන්න අමතක වෙලා, තරහ ගිහිල්ලා මිනිස්සුත් එක්ක ගැටුම් හදා ගන්නවා. මට ඒක මතක් වුණේ එහෙම මගේ ළඟට ඕන තරම් ඇවිල්ලා තියෙන තරුණ අම්මලා තාත්තලා, විශේෂයෙන් අම්මලා WhatsApp group එකට බබාට homework වැටෙනකොට stress වෙනවා. බබාට කිසිම stress එකක් නෑ. එයාට තේරෙන්නේ නෑ. අම්මා stress වෙනවා. සමහර වෙලාවට සිනහ චිකිත්සාව
ඒක මැඩ පවත්වන්න අර අපේ කෝටිසෝල් ප්‍රමාණය 3න් 1කින් විතර අඩු කරලා ආතතිකාරකය බැහැර කරලා ආතතිය දුරු කරගන්නත් hina වෙන කෙනාට වාසියක් තියෙනවා කියලා පරිේශන වලින් වෛද්‍ය විද්‍යාවේ පවා පෙන්වා දෙන සාධකයක් තියෙනවා. ඒ වගේම මේ මුහුණේ මාංශ පේශි වලට ලැබෙන ව්‍යායාමයේ හිනාවත් එක්ක අපිව තව ටිකක් පැහැපත් ප්‍රභාස්වර කෙනෙක් බවට පත් කරනවා. අපි නොදන්නවා වුණාට අපි සිනහ වෙන්න අර සින්දුවේ නම් තියෙන්නේ කොහොමද hina වෙන්න එතකොට තර වෙන්නේ කියලානේ. එතකොට ඒක නෙමෙයි මම කියන්නේ යන්නේ ගීතය සිනහ වෙන්න මනස ප්‍රභාස්වර වෙනවා. ඒ මනස ප්‍රභාස්වර වෙනකොට චිත්ත ඒකාග්‍රතාව වර්ධනය කරගන්න පුළුවන්. අපි මයින්ඩ්ෆුල්නස් කියන්නේ සතිමත්භාවය වර්ධනය කරගන්න පුළුවන්, ඉලක්කයකට ફોකස් කරන්න පුළුවන්, සිහි බුද්ධියෙන් වැඩ කරන්න පුළුවන්. අවසානයේ අපි දන්නේ නැති වුණාට කාලයක් තිස්සේ මේ සිනහ ව්‍යායාමයේ නිසා ලොකු දෙයක් නෙමෙයි මුහුණේ ඇඳෙන කෙටි සිනහව. ඒ මුහුණේ ඇඳෙන කෙටි සිනහව නිසා මිනිසෙකුගේ කාර්ය සාධනයේ පවා වැඩි කරන බවට අද මානව සම්පත් කළමනාකරණය කරන රිසර්ච් වල සොයාගෙන තියෙනවා. සිනහව කියන්නේ කෙනෙක්ගේ මේ පෞරුෂත්වයේ මනින්න පුළුවන් එක අංගයක් විදිහට අපිට කියන්න පුළුවන්. අපි දකිනවා කෙනෙක්ව අපි දැක්කහම එයාගේ මුහුණේ තියෙන සිනහව අනුව අපි ඒ පුද්ගලයා පිළිබඳ තීරණ ගන්නවා. හිනාවක්වත් නැහැ මේ මිනිස්සෙක් කියලානේ අපි කියන්නේ. එතකොට අපි තව කෙනෙක් එක්ක හිනා වෙන එක කොච්චර වැදගත්ද කියන ගැන පොඩ්ඩක් අපි එකත් කතා කරමු. ඒක පෞරුෂත්වයට තදින් බලපානවා. මොකද අපේ පර්සනැලිටි එක ඇතුලේ තියෙනනේ කැරිස්මා කියලා එකක්. අනුහස් බලය. පෞරුෂත්ව බලය නැත්නම් අපි අනුහස් බලය කියන එක කැරිස්මැටික් ලීඩර්ස්ලා කියලා ඉන්නේ. අනුහස් නායකයෝ. අපි හැම කෙනෙකුගේම මේ කැරිස්මා එක ඩිවලොප් වෙන්න බලපාන කාරණා තියෙනවා. කෙනෙක් අඳින පළඳින විදිහ, කොණ්ඩේ කපලා තියෙන විදිහ, සමහරට එයාගේ ගමන් විලාසය, එයාගේ කතා විලාසය, එයා පාවිච්චි කරන මේ ජුවලරිස් වගේ දේවල් වගේ බාහිර සාධක. හැබැයි මේ බාහිර සාධක වලට වඩා හරි ප්‍රබලයි යාගේ අභ්‍යන්තර ගුණ සමුදාය. ඒ අභ්‍යන්තර ගුණ සමුදාය මේ නිකන් මුහුණ කැඩපතක් වගේ වෙලා පෙන්නන තැනක් තමයි කොයි වෙලාවෙත් මුහුණේ ඇඳෙන කෙටි සිනහව. එතකොට එතුලින් පෞරුෂත්වයට තියෙන අර කැරිස්මා එක අනුහස වැඩි කරන බව ලෝකේ පරිශන වලින් සොයාගෙන තියෙනවා. ඒ වගේම තමයි අද වෙනම ලේබර් මාකට් සෙග්මන්ට් එකක් තියෙනවානේ ඉමෝෂනල් ලේබර්, ඊස්තටික් ලේබර් කියලා. ඒ කියන්නේ අපි දැන් උදාහරණයක් ෆ්‍රන්ට් ඔෆිස් එකක වැඩ කරන සේවකෙක් නම් ඔබ අපි හිතමු රිසෙප්ෂන් බෝඩ් එකේ සේවය කරන්නේ. එහෙම නැත්නම් ගුවන් යානාවක ඔන් බෝඩ් මේ පයිලට් නෙමෙයි කැප්ටන් නෙමෙයි අපි එයා හොස්ටර්ස්ලා වගේ ජොබ්ස් කරන අය. දැන් ඔබ වගේ ප්‍රසන්ටර්ස්ලා ඊළඟට හොටෙල් ඇන්ඩ් ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකේ ෆ්‍රන්ට් ලයින් එකේ ෆ්‍රන්ට් ඔෆිස් එකේ ඉන්න අර අමුත්තන්ට සේවය සපයන කාර්ය මණ්ඩලය ගත්තොත් ඔවුන්ට විශාල ආභරණයක් සහ ඔවුන්ට අර තරු පහම ලැබෙනවා සමහර වෙලාවට කස්ටමර්ගෙන් ලබා දීපු සේවාවේ ගුණාත්මකභාවය වැඩි කරවලා තියෙනවා කොයි වෙලාවෙත් මෙයාගේ තියෙන සංසුන් ලස්සන සුන්දර සිනහව නිසා. ඒ නිසා ඒ කස්ටමර්ට ආපහු එන්න හිතෙනවා මේ හොටෙල් එකට, ඒ ආයතනයට, ඒ ප්ලේන් එකේ, ඒ එයාලයින් එකේ තව බුකින් එකක් දාන්න හිතෙනවා ගමනක් යද්දී ඒ කාර්ය මණ්ඩලය සුන්දර සිනහවකින් කරන සංග්‍රහයට. ඒකත් එක සංග්‍රහ වස්තුවක් විදිහට ලෝකයාද පිළිගන්නවා. ඉතින් ඒ නිසා එතුලින් වෘත්තීය ප්‍රතිරූපයක් ඉහළ යනවා. අනිත් පැත්තෙන් පෞරුෂත්වයත් වැඩි වෙනවා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. අපේ මනෝවිද්‍යාත්මකව ගත්තොත් විග්‍රහයක් තියෙනවා සර්ෆස් ඇක්ටිං and ඩීප් ඇක්ටිං කියලා කාරණා දෙකක්. සර්ෆස් ඇක්ටිං කියන්නේ මතු පිටින් දක්වන හිනාව. දැන් යම් කෙනෙකුට පුළුවන් එයාට තියෙන වෘත්තීය අවබෝධයත් එක්ක එයා කොච්චර ප්‍රෙෂර් එකේ හිටියත් එයා මතු පිටට සිනහව පෙන්නගෙන ඉන්නවා ලස්සනට. දැන් හිතන්න අපි තුන් දෙනාම ප්‍රෙෂර් එකේ හිටියත් අපි කැමරාවට සජීව වැඩසටහනකදී හිනහ වෙලා ඉන්නවා. ඇත්තට මේක නෙමෙයි අපි ඉතින් කොහොමද ජොලියේ ඉන්න මිනිස්සුනේ. ඒක ඇවිල්ලා සර්ෆස් ඇක්ටිං. ඒ කියන්නේ ඇත්තටම හිතේ සතුට නැහැ. නමුත් වෘත්තියට මේ සිනහව අවශ්‍ය නිසා ආයාසයකින් මවාගෙන සිනහවක් එයා කස්ටමර්ස්ලට සංග්‍රහ කරනවා. ඒ කියන්නේ අවස්ථානුකූලව වෙනස් වෙනවා. අවස්ථානුකූලව. හැබැයි අර පරිේශකයෝ පෙන්වලා දෙන්නේ එහෙම මතු පිටින් දක්වන හිනාව වගේම ඩීප් ඇක්ටිං හදවතින්ම මේ ගැඹුරින්ම ඒකේ මූලය එනවා නම් එයාට නිකම්ම ප්‍රේතිමත් ජීවිතයක් උදා වෙනවා. අපි දැන් සතුට සොයන්නේ බාණ්ඩත් එක්කනේ. අලුත් ෆෝන් එකක් ගත්තාම සතුටුයි. අලුත් කාර් එකක් ගත්තාම සතුටුයි. එක්සෑම් රිසල්ට් එක හොඳ වුණාම සතුටුයි. ප්‍රොමෝෂන් එකක් හම්බුනහම රස්සාවේ සතුටුයි. කියන්නේ බාහිර උත්තේජ එක්ක සතුට සොයන මිනිසුන්ට මේ පරිේශන වලින් පෙන්වන්නේ Taman තුලම තියෙන ලොකු මූලයක්
අපි පොඩි සිනහවක් තියෙනවා නම් අනිත් අය එක්ක වැඩ කරද්දී අනිත් අයට සංග්‍රහ කරද්දී සමහරලාට තව කෙනෙක් නැතත් මම ෆෝන් එකේ කෝල් එකක් එද්දී ඒක ආන්සර් කරද්දී මූණෙන් hina වෙනවා නම් මගේ හිනහව එක්ක පිට වෙන වචනය අනිත් පැත්ත කෙනාට දැනෙනවා. දැන් ඔබට ඔකේ අත්දැකීම් ඇති අපි ඔය මොබයිල් සර්විස් ප්‍රොවයිඩර්ස් ලගේ කස්ටමර් කෙයා එකට එහෙම කතා කරොත් මෙහෙදී අපට දැනෙනවා ඒ පැත්තෙන් කතා කරන කෙනා කෙටි සිනහාවක් එක්කයි කතා කරන්න කියලා. ඒ නිසා ඇතැම් මෙවැනි ආයතනවල වෘත්තිකයාගේ ඉස්සරහා ලොකු කණ්ණාඩි හයි කරලා තියෙනවා බිත්තියේ එහෙම. එතකොට මට පේනවා මාවම මම දරුණු මූණකින්ද ඉන්නේ. තරහ ගිහිපු මූණකින්ද ඉන්නේ. තව කෙනෙක්ට ප්‍රියමනාපද. ප්‍රියමනාපද. එතකොට මේ සිනහවත් එක්කම එන වචනයටත් අර සිනහවේ සුන්දරත්වය තැවරිලා තියෙනවා. ඒ නිසා ප්‍රිය වචනේ බුදුහාමුදුරුවෝ සතර සංග්‍රහ වස්තු වලින් එකක් විදිහට කියන ඒ ප්‍රිය වචනේ මිහිර තව ටිකක් වැඩි වෙලා එයාගේ වචන අසන්නාට අර පුප්පබහානී මදුබහානී වගේ කනට මීපැණි වක් කරනවා වගේ ඊළඟට අර පුප්ප බහනී මලක සුවඳ විඳිනා වගේ ඒ වචනවල මිහිර විඳින්න පුළුවන්. ඒක වර්ධනය කරන්න පෞරුෂත්වයේ වගේම වචනයේ බලය වර්ධනය කරන්නත් සිනහව උදව් කරනවා. සාරංගි මේ මට හිතුණා දැන් අපි දන්න දෙයක් තමයි මේ ලෝකයේ මේ අව්‍යාජම හිනාව තියෙන කුඩා දරුවන්ට පුංචි දරුවන්ට කියන ඉතින් ඔවුන් හිනා වෙන්නේ අව්‍යාජව. මේ නිසාම දැන් මේ සිනහව ගැන කතා කරනකොට අපිට දැනගන්න පුළුවන් දැන් ওই සිනහව නැති වුණොත් සිනහවෙන් අමතක වුණොත් අපේ ජීවිතවලට වෙන හානි මොනවද? ඇත්තටම ඇයි අපි හිනා වෙන්න ඕනේ? ඔව්. පළවෙනිම දේ දැන් කියද්දී පොඩි දරුවන්ගේ සිනහව ගැන පොඩි ළමන්ගේ හිනාව දිහා ඕන තරම් වෙලා බලන් ඉන්න පුළුවන්. ඇති වෙන්නෙත් නෑනේ. තව හිනස්ස කිතිකවල හරි හිනස්සවල පොඩි ළමයෙකුගේ සිනහව දිහා බලන් ඉන්න පුළුවන්. මිනිස්සු විතරක් නෙමෙයි සත්තුත් හිනා වෙනවා. සත්තු හිනා වෙනව දැකලා තියෙනවද? ගෙදර බල්ලා මූණෙන් භාවයන් පෙන්නනවා. අලියතුත් හිනා වෙනවා. ඒ සත්තුත් එක්ක හොඳට සම්බන්ධතා පවත්වන්න දන්න පරිසර සහජීවනයේ පාඩම ඉගෙන ගත්ත අයට සත්තු hina වෙන හැටි විඳින්න පුළුවන්. සත්තුන්ටත් hinaව තියෙනවා. අපිට දියුණු මනසක් ඕනේ ඒක දකින්න. ඉතින් ඔබ කිව්වා වගේ අපිට hina වෙන්න අමතක වුණොත් ඇති වෙන පළවෙනිම ප්‍රතිවිපාකය තමයි අර ආතතියටපත් වෙන අවස්ථාවේදී අපේ මේ එන කෝටිසෝල් ප්‍රමාණය කන්ට්‍රෝල් කරගන්න අමාරුනේ. hina වෙන්නේ තුනෙන් එකක් විතර බැලන්ස් කරලා දෙන්නේ. සුන්දර සිනහවකින් ඒ අභියෝගය ගන්නකොට එහෙම බැරි වුණොත් මොකද වෙන්නේ? අපි වේගයෙන් ස්ට්‍රෙස් වෙනවා. ඒක රිලීස් කරගන්න වෙහෙස වෙන්න වෙනවා. ඒ වෙහෙසත් ආපහු සමහරුන්ට ස්ට්‍රෙස් එකක් වෙනවා. දැන් මට සමහරු කියනවා ස්ට්‍රෙස් නිසා ට්‍රිප් එකක් ගියා. වීකෙන්ඩ් එකේ ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න ට්‍රිප් එක ගියා. ට්‍රිප් එකට ගිහිල්ලා නුවරඑළියේ ට්‍රැෆික් අහුවෙලා තව ස්ට්‍රෙස් වුණා. දැන් අවසානයේ ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න ගිහිපු ගමනෙන් තව ස්ට්‍රෙස් වුණා. වාහනේ හැප්පුණා. යට වැදුණා. දැන් ගරාජ් දාන්න වෙනවා. දැන් ලොකු ගාණක් යනවා මේක හදන්න. දැන් ඒකට සල්ලි හොයාගන්න තව ස්ට්‍රෙස් එකක්. එහෙම මිනිස්සු ආතතිය විෂම චක්‍රයක් ලෙස අත්විඳිනවා සමහර තැන්වලදී. මේක ඉවරයක් නෑ. මෙහෙම විෂම චක්‍රයක් ආයි කරකිලා එතනට මෙනවා. ආයි කරකිලා එතනට මෙනවා. මේ විෂස් සයිකල් එක කඩන්න කොහේවත් දුර දුවන්න ඕනේ නෑ. මේ තමන්ගේ ඉස්සරහා ඉන්න නෝනා වෙන්න පුළුවන් මහත්තයා අම්මා තාත්තා දරුවෝ වෘත්තීය සංගයෙක් එක්ක සුන්දර සිනහවක් බෙදා ගන්න තේ එකක් බොන ගමන් උදේට කන ගමන් බස් එකේ එහා පැත්තේ යන මිනිස්සයා එක්ක සුන්දර සිනහවක් ෂෙයා කරගන්න ෆෝන් එකෙන් කෝල් එකක් ආන්සර් කරද්දි සුන්දර සිනහවක් ඒ වචන මත තවරා ඒකට ආන්සර් කරාම වැඩි දෙයක් කරන්න ඕනේ ලොකු ගාණක් යන්නේ නොමිලෙම මාත් නිවිලා ලෝකයක් නිවන්න පුළුවන්. අපි සිනහව ගැන ගොඩාක් දේවල් කතා බහ කරමු. අපි පුංචි අවස්ථාවක් මේ ගන්නේ වෙලාව බලන්න. කතා කරමින් හිටියේ ඒ වගේම මතක් කරන්න ඕනේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ අපේ කතිකාචාර්යතුමා තමයි මේ ගැන කතා කර හිටියේ. අපි කොච්චර මේ සිනහ වෙන්නේ කියලා කිව්වත් සමහර කෙනෙකුට මට දැන් හිනාව අමතක වෙලා තියෙනවා. මගේ ජීවිතේ හිනාව කියන එක නෑ. මේ වෙලාවේ බලන් ඉන්න පිරිසත් සමහර විට කියනවා. ඒ කියන්නේ දීර්ඝකාලීනව විවිධ ප්‍රශ්නවලට ආතතීන් වලට මුහුණ දුන්නාට පස්සේ හිතනවා මොකද්ද ඉතින් ජීවිතය කියන්නේ මෙහෙම ගලාගෙන යන එක තමයි අමුතුවෙන් hina වෙන්න දැන් අපිට කාලයක් නැහැ කියලා. ඇයි අපි එතනටපත් වෙන්නේ කොහොමද එතනින් ගොඩ එන්නේ? ඔව් ඒ කියන්නේ ප්‍රශ්නම කරේ තියාගත්තොත් නේ. දැන් මේ වැඩසටහන දිහා බලලත් සමහරෙකුට hina යන්න පුළුවන්. මේ තුන් දෙනා මොකද මේ hinaව ගැන පැය භාගයක් අද උදේ පාන්දර කතා කරන්න කියලා. එහෙම නැත්නම් අපි තුන් දෙනාට උපහාසයෙන් hina වෙන්නත් පුළුවන්. කොහොම හරි කමන්නේ hina වෙන්න. ඒක හරි වැදගත්. හැබැයි අපි අද හයිලයිට් කරන්නේ අර තව කෙනෙකුට උපහාසයට hina වෙන එක නෙමෙයි. ඒක මටත් හානියක්. එතකොට මගේ වැඩ කරන්නේ නෙගටිව් පැත්ත. මගේ කෝටිසෝල් අඩු වෙන්නේ නැහැ එතකොට. ඒ නිසා
පොසිටිව් හිනාව ගැන මේ කතා කරන්නේ. ගොඩක් වෙලාවට මිනිස්සු ප්‍රශ්න කරේ තියන් ජීවිතේ ගොඩාක් දුර ආවහම වෙහෙස කරයි. එතකොට හිනාව අමතක වෙනවා තමයි. ඒ ප්‍රශ්න එක්කම පොර බදලා. ඒවට විසඳුම් හොයලාම නැහැ. විසඳුම මේ ළඟම තිබුණත් හොයාගන්න බැරි වෙලා එහෙම අයට හිනාව අමතක වෙලා ඇන්සයිටිත් එන්න පුළුවන්. අපි කාංසාව කියන්නේ ඒ ඇන්සයිටි තත්වයකදී පවා එහෙම වෙන්න පුළුවන්. ඉතින් හිනාව ආතතිය කාංසාව එතනින් එහාට විශාල බින්නෝන්මාදය, පීඩනෝන්මාදය, විෂාදය වගේ විශාල මානසික ව්‍යාධීන් ප්‍රමාණයකට අපි ගොදුරු වෙන එක කලින් වළක්වනවා අපේ පුංචි හිනාවක්. ඔය අපි අහලා තියෙනවා නේද ඔලිම්පික් වලදී පළවෙනියා වෙලා රන් පදක්කම ගන්න කෙනාට වඩා හොඳට අව්‍යාජව සුන්දරව පරාජිතයා hina වුණොත් සමහර වෙලාවට ජයග්‍රහණයේ බරත් අඩු වෙන්න පුළුවන් කියලා. ඔව් ජයග්‍රාහකට ඒ සතුට දැනෙන්නේ නැහැ එතකොට. ඔව් සමහර තරඟ තියෙනවා ජයග්‍රාහකයාට වඩා සතුටින් සුන්දර සිනහවකින් Tamanගේ ප්‍රේක්ෂකාගාරයට ආචාර කරන පරාජිතයා. අරදිච්ච අය. එතකොට ප්‍රේක්ෂකාගාරය වැළඳගන්නේ සුන්දර සිනහවත් එක්ක පරාජිතයාව හදවතින්. එහෙම වෙච්ච තැන් තියෙනවා ලෝක ඉතිහාසෙ. ජයග්‍රාහකයාට හිනාව අමතක වෙලා එයා මහන්සි යතාම හතියාරිනවා. ඒ ජයග්‍රහණය අව탁සේරුවක් නෙමෙයි. නමුත් පරාජිතයාත් එයාගේ වැලිවක වැඩි කරගන්න දැන් බෙල්ලට එයාගේ පදකමක් වැටිලා නැතුණාට සිනහවක් පාවිච්චි කරලා තියෙනවා. ලෝකෙ මිල අධිකම සිනහවල් තියෙනවා. ඉන්දියාවේ ඇතැම් නළු නිලියන් විශේෂයෙන්ම නිලියන් ඉන්නවා ඔය වාණිජ ඇඩ්වර්ටයිස්මන්ට්ස් වලට පෙනී සිටිනකොට මේ විදිහට හිනහ වෙන්න නම් ඩොලර් මිලියන මෙච්චරයි කියලා නියම කරනවා ඇග්‍රීමන්ට්ස් වලට එළඹිලා නියම කරගන්න උදවිය. අපි මේ නොමිලේ කිව්වට මොඩලින් කරන නළු නිලියන් වගේ වෘත්තිකයන්ට ඒ කමර්ෂල් ඇඩ්වර්ටයිස්මන්ට්ස් වලට පෙනී සිටීමේදී ඒ විදිහට හිනා වෙන්න නම් දැන් ඔය තියෙන්නේ දත් පෙන්නලා hina වෙනවද දත් නොපෙන්නා hina වෙනවද එක පැත්තක් කම්මුල පිම්බෙන්න hina වෙනවද මේවා අත්හදා බලයිද දන්නෙත් නෑ ටීවී එක ඉස්සරහ ඉඳගෙන දෙපැත්තම පිම්බෙන්න hina වෙනවද එක එක තියෙනවනේ මේ අභ්‍යාස hinaවේ අභ්‍යාස තියෙනවනේ ඒවා හොඳට ප්‍රගුණ කරපු ඒ ශාස්ත්‍රයේ උදවිය දන්නවා ඒ අවස්ථාවේ ලබා දෙන හිනාව මොකද්ද සිනහ සත්කාරය මොකද්ද මම ඒකට කීයක් අය කරන්න ඕනද මොකද ලෝකේ මගේ හිනාව යුනික් හැම මිනිහටම එහෙමයි. සාරංගිට තියෙන හිනාව නෙමෙයි මට තියෙන්නේ. අපි දෙන්නගෙම සිනහව නෙමෙයි මෙතුමියට තියෙන්නේ. ඒ අපේ හිනාව යුනික් ඒක ඒ යුනික් නිසාම ලස්සනයි. ඉතින් අපේ හිනාවට එහෙම ඩොලර් මිලියන ගාණක් හම්බුනේ නැති වුණාට එහෙම උපයන වෘත්තිකයෝ ලෝකේ ඉන්නවා. අපි කවුරුවත් හිතන්නේ නැතුව ඇති මේ ධනවාදය තුල හිනාවට එච්චර මිලක් නියම විය හැකිද කියලාත් නේ. ඒ නිසා ඇත්තටම අපිට හිනාව අමතක කරන්න එපා. යම් කෙනෙකුට සියල්ල නැති වෙලා ගිහිල්ලා හැම කෙනෙක්ම තමන්ව දාලා ගිහිල්ලා අතේ තියෙන ඔක්කොම ඩිවයිස් උත් නැති වෙලා මං විතරක් මෙහෙම ඉතුරු වුණත් මම මේ කියන්නේ ඊළඟට මොකද්ද හිනහව තියෙනවා ආයි නැති වෙච්ච ලෝකය දිනා ගන්න සහ ගොඩ නගා ගන්න පාවිච්චි කළ හැකි ලොකුම වත්කමක් විදිහට තමන්ගේ ළඟ ඒක නැති කරගන්න එපා ඒ හිනාව ඕන ඒ නිසා තමයි ආදරණීය ජීවිතය තුළින් අපි හිනාව කතා කරන්නේ හිනාව ගැන කතා කරන්නේ දැන් ඔබටත් කියනවා අද උදේම ඔන්න මේ හිනාව ගැන කියපු නිසාම සාරගේ හිනාව අමතක කරන්න එපා දවස පුරාම තියාගන්න නේද ඒ සුන්දර සිනහවත් එක්ක දවසේ වැඩ කටයුතු කරගෙන යන්න අර අපේ කතාව ඇතුළේදී කතිකාචාර්යතුමා කිව්ව දිනුෂිකා මේ සිනහව කියන්නේ චිකිත්සාවක් කියලා. ඒතර මට පොඩ්ඩක් පැහැදිලි කරන්න මේ චිකිත්සා ක්‍රම පාවිච්චි කරන්නේ මොන වගේ අවස්ථාවලද? මේක කොයි විදිහටද අපි කෙනෙක්ට පාවිච්චි කරන්නේ? සමහර වෙලාවට අපි කවුන්සලින් වල ඉමීඩියට් රෙස්පොන්ස් එකක් විදිහට ට්‍රීට්මන්ට් ප්ලෑන් එකක් ස්ටාර්ට් කරන්න ඇතැම් මානසික ගැටලු එක්කෙන ක්ලයන්ට්ස්ලට පාවිච්චි කරනවා එයාව පොඩ්ඩක් රිලැක්ස් කරන්න ඇස් අ රිලැක්සේෂන් තෙරපි ලිහිලන අභ්‍යාසයක් විදිහටත් පාවිච්චි කරනවා සමහර විට පොඩි විහිළුවක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපි දෙන්නටම කොමන් දෙයක් සිහිපත් කිරීම දෙන්නම කියන්නේ ක්ලයන්ට් සහ තෙරපිස්ට් කොමන් දෙයක් වෙන්න පුළුවන් එහෙම නැතිනම් එයාගෙන්ම මතුවෙච්ච දෙයක් වෙන්න පුළුවන් උපහාසය නෙමෙයි ඒක හොඳ නෑ මොකද එයා තව මානසිකව වැටෙනවා එතකොට ඒ සතුට නැත්තම් ප්‍රීතියේ පළවෙනි බිඳුව අර ගඟක් හැදෙන පළවෙනි දිය බිඳ වගේ ප්‍රීතියේ පළවෙනි බිඳ මතු කරන්න ලොකු ප්‍රෙෂර් එකකින් ගින්දර වගේ ගිනියම් වෙලා ඉන්න හිතක් නිවන්න it's like අර cooling shower of nectar ඒක නිකන් ලොකු මේ දිය පොදක් ඉහිනවා වගේ හිත මත සිනහවකට පුළුවන් එයාව ලිහිලණය කරන්න.
එතකොට අපි වෘත්තිය ඇතුලේ ලිහිලන අභ්‍යාසයක් විදිහට පාවිච්චි කරනවා ඉනිෂියල් ස්ටේජස් වලදී. කාන්සාවට සහ ස්ට්‍රෙස් එකට ડિප්‍රෙෂන් වෙන්න කලින් බොහෝ තෙරපිස්ලා මේක ප්‍රැක්ටිස් කරන දෙයක්. ක්ලිනිකල් කවුන්සලින් වලදී මේගොල්ලෝ දන්නවා. මේ සිනා චිකිත්සාව පාවිච්චි කරනවා නිකන් නෙමෙයි ෂෙඩියුල් කරලා අභ්‍යාසයක් විදිහට නිකන් රැන්ඩම් නෙමෙයි. ඒකට යම්කිසි ෂෙඩියුල් එකක් එක්ක ට්‍රීට්මන්ට් ප්ලෑන් එකක් එක්ක ඒක දැනෙන විදිහ ජර්නලින් වලට ගිහිල්ලා ඒක රිපෝට් කරගෙන අපි තෝට් ජර්නල් එකක් හරි ඉමෝෂන් ජර්නල් එකක් හරි කම්ප්ලිමන්ට් කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ හැම අවස්ථාවකදීම බලන්නේ සමහරට ඖෂධීය ප්‍රතිකාර වලට යන්නේ නැතුව සිනහ චිකිත්සාවෙන් කොහොමද මෙයාව ගන්න කියලා. උඩට ගන්න කියලා. යාට සපෝට් සිස්ටම් එකට යව දාගන්න කියලා. මොකද හේතුව සිනහව බෝ වෙනවනේ. සිනා බෝ වේවා කියලා තියෙන්නේ. හිනාව බෝ වෙනවා. නිතර hina වෙන දෙතුන් දෙනෙක් එක්ක ජොලියේ ඉන්න දෙතුන් දෙනෙක් එක්ක දවස් කිහිපයක් මම ඉන්නකොට ඒ සිනහ මූණ ඒ මස්පිඩු මුහුණේ මේ මාංශපේශි වැඩ කරන මේ ඉරියව් අර යාළුවන්ගේ මට බෝ වෙනවා. හිනාව අමතක කරලා ඉන්න කෙනෙක් එක්ක හිටියොත් ඒ ලෝරු කුඩ හට්ටියක් වගේ මූණ මට බෝ වෙනවා. ඊට පස්සේ මාත් අර හොඳට hina වෙලා හිටපු අයත් hina නොවෙන්න පුළුවන්. ඒ නිසා හිනාව අමතක කරොත් ඒක මට විතරක් නෙවෙයි ඒක ගෙදර අයටත් බලපානවා, යාළුවන්ටත් බලපානවා, වෘත්තීය සංගයන්ටත් බලපානවා. හිනාව බෝ වෙනවා. ඉතින් අපිට පුළුවන් හිනාව බෝ කරන්න. මේ නරකාරංචි බෝ කරනවා නෙමෙයිනේ. වෛරසයක් රෝගයක් බෝ කරනවා නෙමෙයි. මමත් ප්‍රීතියෙන් වැඩ කරන ගමන් අනිත් අයට ඒ සිනහව අපිට බෝ කරන්න පුළුවන්. ඉතින් ඒ සිනහව බෝ කරනකොට එකක් තමයි මගේ සිත තැම්පත් වෙනවා. ඇයිද මගෙන්නේ මේක උල්පතෙන්නේ. එතකොට ඩීප් ඇක්ටිං අර මං කලින් කිව්වා වගේ ඇතුළෙන්ම එනවා මේකට මූලාශ්‍රය. ඒ නිසා නිකම්ම මම නිවෙන්න පටන් ගන්නවා. එතකොට මට ටාගට්ස් වලට ફોකස් කරන්න පුළුවන්. දැන් අපි මේ අවසාන විනාඩි කිහිපය යන ඉතින් ඒ නිසා සිනහව ගැන අපි ගොඩක් දේවල් කතා බහ කරා. සාරාංශයක් විදිහට සිනහව අපි කතා කරමු අවසාන වශයෙන්. සිනහව ගැන. ඉතින් hina වෙන හැටි පොඩි දරුවෙකුගෙන් ඉගෙන ගන්න. ඒගොල්ලන්ට තමයි ඔබ කලින් ඉතාම නිවැරදි වේක සඳහන් කළා. අපි විශ්වාස කරනවා ප්‍රබලම අපිව නිවන්න පුළුවන් අර අව්‍යාජම සුන්දරම සිනහව දරුවෝ ගාව තියෙනවායි කියලා. ඒගොල්ලෝ සමාජයත් එක්ක ගැටෙන්න තමයි මේ හිනාව අමතක වෙන්නේ, අහිමි වෙන්නේ, ප්‍රභාෂර මනස අඩු වෙන්නේ. ඒ නිසා පොඩි දරුවෙකුගෙන් ඉගෙන ගන්න පුළුවන් hina වෙන්න. ඒ පුංචි සිතේ පුංචි සිනා වෙල්ලිප නැල්ලේ නීලා වික්‍රමසිංහ මැතිණියක සින්දුව මට මතක් වෙනවා. ඒ පුංචි සිත්වල ලොකු සිත්වල වගේ වසවිස තාම තැවරිලා නැහැ. ටොක්සික් දේවල් ගිහිල්ලා නැහැ. ඒක නිසා සුන්දර සිනහාවක් සිතේ තියෙන මිනිහෙක් අපිට මූණට හම්බුනොත් අපි ආයි උත්සාහ කරනවා එයාව හමු වෙන්න. අනේ ආයි හම්බුණා නම් හොඳ. අපි හැරිලත් බලනවා කවුද කියලා. අද නම් එහෙම සුන්දර සිනහාවක් එක්ක මිනිස්සෙක් දැක්කොත් ආයි අපිට හම්බ වුණේ නැතත් භෞතිකව එයාව සර්ච් කරලා බලනවා නම දන්නවනම් Facebook එකේ ඉන්නවද? Instagram වල ඉන්නවද? මොකක් හරි සමාජ මාධ්‍යක මේ හිනාව සහිත පුද්ගලයා ඉන්නවද? ඒ නිසා අව්‍යාජ හිනාවකට ලොකු බලයක් තියෙනවා. ඒක ව්‍යාජව මවා ගන්න එපා. තව කෙනෙක් රැවට්ටීම සඳහා සමාජයට මම මොකක් හරි මවාපෑමක් සඳහා කරන හිනාව නෙමෙයි මම කියන්නේ. එහෙමත් ඒවා තියෙනවා. අපි කියන සමච්චලයට hina වෙනවා කියන හිනාවෙත් වර්ග තියෙනවා. තියෙනවානේ. ඒවා නෙමෙයි මේ කියන්නේ අව්‍යාජ හිනාව. දැන් බුදුරජාණන් වහන්සේගේ සමහර තැන්වල හතර හිනාව කියලා තියෙන්නේ. අපේ සංස්කෘතියටත් ඒක එනවනේ ගල්පගෙන හතර හිනාව කියලා. ඒකෙන් මම ඕනනම් එකක් කියන්නම් හතරම කියන්න හොඳ නෑ. අද උදේ පාන්දර වැඩසටහනේ මහ පොළව මහී කාන්තාව hina වෙනවලු මිනිස්සු පොළව බෙදා ගන්න රණ්ඩු වෙන හැටියට. පොළව hina වෙනවලු උඹේ මුත්තත් වැටුවල් ගහලා තාප්ප ගහලා මාව අයිති කරගත්තා. දැන් එයා අරන් ගියාද? නෑ මං ඉන්නවා. එයා ඉන්නෙත් දැන් මගේ ගැබේ මිහිදන් වෙලා. උඹේ තාත්තත් මාව අත්පත් කරගන්න නඩු කිව්වා ඔප්පු තප්පු අරගෙන උසාවි ගානේ ගියා. කො එයා අරන් ගියාද? එයත් ඉන්නේ මගේ ගැබේ දැන් මිහිදන් වෙලා. දැන් ඔයත් ඒ විදිහටම පොළව අල්ලගන්න දඟලනවා. මිනිස්සු විතරක් නෙමෙයි අද ලෝකේ බලවත් රටවල් පවා මේ භූමියට තියෙන අරගලය ඒව දිහා බලාගෙන පොළව මහී කාන්තාව මිහිකත සිනහසෙනවලු. ඉතින් ඔය එක හිනාවක්. ඊටු හතර ගැන ඔබට පුළුවන් හොයන්න. අපි එකක් කියලා වැඩේ පටන් ගත්තා. ඉතින් එහෙම නැතුව අව්‍යාජව මාත් නිවිලා අනිත් අයවත් නිවන හිනහවක
අයිතිකාරයෙක් වෙන්න පුළුවන් නම් අපේ මේ ආදරණීය ජීවිතය වැඩසටහනේ ආදරණීය පැතුමත් එයයි. අනිත් අය එක්ක hina වෙන්න හැබැයි අනිත් අයට hina වෙන්න එපා. එහෙමනම් අපි ස්තුතිවන්ත වෙනවා කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තරිඳු ධනංජය විරසිංහ අපේ කතිකාචාර්යතුමාට උදෑසන බොහොම ලබන ස්තුතියි. කරනවට. ආයිබෝවන්. ඔව්. හිරු කිරණ අතරින් පිනිදිලිසේ මද පවනේ ඒ සිසිලේ සිත සැනසිල්ලේ සිතුවිලි නිදැල්ලේ ජීවිතේ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.